සිකුරාදා දිනේදී මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක දැවැන්ත භූමිකම්පාව රටවල් 5ක දැවැන්ත විනාශයක් සිදු කර තිබෙනවා. මෙම භූමිකම්පාව භූවිද්‍යාඥයන් මින් ඉහත හඳුනාගෙන තිබෙන සගායින් දෝෂය නැමැති විශාල භූගත පැලුමක් ආශ්‍රිතව සිදු වූ අතර එහි කම්පන මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය සහ චීනය යන රටවලට දැනී තිබෙනවා. මෙය මරණ දසදහසක සිට ලක්ෂයක් දක්වා අනුමාන කරන බව කනගාටුවෙන් යුතුව වාර්තා කරන්න සිදු වෙනවා. මියන්මාරයේ පෘථිවි පෘෂ්ඨයට යටි නැති පාෂාණවල විශාල පැල්මක් පවතින අතර එය රටේ බොහෝ ප්‍රදේශ හරහා වීදී පවතිනවා. මෙම පැල්ම මියන්මාරයේ සගායින් නගරයේ ආසන්නයෙන් ගමන් කරන හේයින් එය සගායින් දෝෂය ලෙස භූවිද්‍යාඥයන් නම් කොට තිබෙනවා. මෙම දෝෂය රටේ උතුරේ සිට දකුණට කිලෝමීටර් 1200ක දුරක් පුරා වීදී පවතිනවා. සගායින් දෝෂය ස්ට්‍රයික් ස්ලිප් වර්ගයේ දෝෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එහි අර්ථය එහි දෙපස ඇති පාෂාණ ඉහළට හෝ පහළට නොව තිරස් දිශාවට එකිනෙකා පසු කරමින් ලිස්සා යාම. මෙය මේසයක් මත තබා ඇති පොත් දෙකක් එකිනෙකා අතරින් ලිස්සා යාමට සමාන කර හැකියි. මෙම පැල්ම අන්දමන් මුහුදේ සිට හිමාලය කඳු පාමුල දක්වා වීදී ගොස් ඇති අතර එය පෘථිවියේ භූතරි චලනය හේතුවෙන් සෑදී තිබෙනවා. ඉන්දියානු තැටිය ඊශාන දිශාවට ගමන් කරමින් සගායින් දෝෂය මත පීඩනයක් ඇති කරන අතර ඒ ආසන්නයේ පාෂාණ ලිස්සා යාමට හේතු වෙනවා. සගායින් දෝෂය හේතුවෙන් මියන්මාරයේ ප්‍රධාන භූමිකම්පා රැසක් සිදු වී තිබෙන අතර 2012 වසරේදී රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වුණා. තවද 1930 සිට 1956 කාලය තුල සගායින් දෝෂය ඔස්සේ රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පා 6කට වැඩි ගණනක් සිදු වී තිබෙනවා. සිකුරාදා පෙරවරු 11:50ට සිදු වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලතාවයක් පෙන්눔 කළ අතර මිනිත්තු 12කට පසුව රික්ටර් මාපකයේ 6.4ක පසු කම්පනයක්ද වාර්තා වුණා. භූමිකම්පාව හේතුවෙන් මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ගොඩනැගිලි රැසක් විනාශයට පත් වී තිබෙනවා. ඒ අතර ඓතිහාසික රාජකීය මාලිගාවක් වන මැන්ඩලේ මාලිගාවේ කොටස් වලට සැලකිය යුතු හානියක් සිදු වී තිබෙනවා. තවද පන්සල් රසකට හානි සිදු වී ඇති අතර සගායින් කලාපයේ සගායින් නගරයේ පිටි පාලමක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාර්තා වෙනවා. තායිලන්තයේ අගනුවර වන බැංකොක්කි ඉදිමින් පැවති මහල් 30ක ගොඩනැගිල්ලක් භූමිකම්පාව හේතුවෙන් කඩා වැටී තිබෙනවා. මෙම ස්ථානයේ සේවකයන් 400ක් වන සේවයේ නිරත වූ අතර ඔවුන් අතරින් 80 දෙනෙකු වතුරු දහන් වී ඇති අතර 30 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. මුල් වාර්තාවල 43 දෙනෙකු ගැන සඳහන් වූවත් 100 ගණනකගේ ජීවිත අනතුරට පත්වන්නට ඇතැයි අනුමාන කර තිබෙනවා. දැවැන්ත විනාශය හේතුවෙන් තායිලන්ත අගමැති පිතොන්ගාට් ශිවනාත්‍රා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. භූමිකම්පාවේ බලපෑම ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය නිර්තික ප්‍රදේශවලට දැනුණා. ඉන්දියාවේ කොල්කටා, ඉම්ෆාල්, මේඝාලය හා නැගෙනහිර කාගෝහිල් ප්‍රදේශවලට භූමිකම්පා කම්පන දැනුණු බවට PTI ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කර තිබුණා. බංග්ලාදේශයේ ඩකා, චිතගොන් ඇතුළු බොහෝ ප්‍රදේශවල රික්ටර් මාපකයේ 7.3ක කම්පන වාර්තා වුණා. මෙම රටවල් පහෙම විවිධ ප්‍රදේශවල සිය ගණන් ජනතාව බියෙන් තම නිවස් සහ කාර්යාල හැර දිව ගිය අතර භූමිකම්පා තර්ජන හේතුවෙන් මහත් භීතියකට පත්ව සිටිනවා. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණයට අනුව මෙම භූමිකම්පාවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව රතු කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා. මෙම කාණ්ඩයේ ලක්ෂණය වන්නේ මරණ දසදහස සිට ලක්ෂය දක්වා සිදුවිය හැකි බවයි. මෙම විශ්ලේෂණයන්ට අනුව මෙවැනි මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්භාවිතාවය 134ක් වන අතර එය ඉහළම අගයක් ලෙස සැලකුම් ලබනවා. මෙම භූමිකම්පාව මැද පෙරදිග සහ ආසියාවේ පසුගිය වසරවල සිදු වූ දැවැන්තම ස්වභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස දැනටමත් සැලකෙන අතර විද්‍යාඥයෝ තවදුරටත් එහි බලපෑම අධ්‍යයනය කරමින් සිටිනවා.